තියෙන්නේ ලිපේ දීපු වෙලේ ඉඳලා. බාලත් ටික වෙලාවක් ඔය අපේ පැරණි අත්තම්මලා එහෙම හොද්ද බෑවට පස්සේ දෙතුන් සැරයක් කාල් ගන්නවා මේ තව ටිකක් රහ වෙනවයි කියලා තමයි උන්දල කියන්නේ. ඉතින් හැන්ද හොදි හට්ටියේම තිබුණා. මේ ලෝකෙ කිසිම හැන්දකට හොද්දට ලුණු ඇතිද කියලා හොයාගන්න බෑ. මේ ලෝකෙ කිසිම හැන්දකට හොද්ද තැඹිලාද ඇඹුල්ලැද්ද තෝරගන්න බෑ. හැන්දට බෑ. හොදි හට්ටිය ඇතුළෙමයි. ඉතින් එක ගෙදරම 30-40 අවුරුද්ද හිටියත් තමන්ගේ මහත්තයා තේරුණේ නැති නෝනලා, තමන්ගේ නෝනා තේරුණේ නැති මාත්තුරු, තමන්ගේ දරුවෝ තේරුණේ නැති අම්මා තාත්තා, තමන්ගේ අම්මා තාත්තා තේරුම් ගන්න බැරි වෙච්ච දරුවෝ, ගෝලයා තේරිච්ච නැති ගුරුවරු නේද? ගුරුවරයා තේරුම් ගන්න බැරි වෙච්ච ගෝලයෝ. මේ ලෝකයේ දුර්ලභද සුලභද? සුලභයි. ඒ මොකද අනිත් පාර්ශවයට ඥානය නැත්තම්, අනිත් පාර්ශවයේ නුවණ වැඩිලා නැත්තම් පින්වතුනි එහෙම එකට හිටියයි කියලා අවබෝධ වෙන්නේ නැහැ. යාට යම් ප්‍රඥාවක් තියෙන්න ඕන. අනේ මේ සත්පුරුෂයා ඒ හොඳ කෙනෙක්. නැත්තම් ඉතින් මුළු ජීවිත කාලෙම හිටියත් යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතම් පෛරුපාසති. දිවි ඇතිතාක් බාලයා මේ නුවණැත් එක්ක ඇසුරු කරත් නසෝ ධම්මං විජානාති. ඔහු කවදාවත් ඒ ඥානවන්තයාගේ ගුණ ධර්ම අඳුනගන්නේ නැහැ.